අය මං අද අවසුඹ හම්බ වෙන්නම ඇවිදී. මට අර ජොබ් එකට එන්න කියලා ලියුමක් ආවා. මොකක්? ජොබ් එකට එන්න කියලා? ඔව්. මේ බලපන්. මේ ඉන්ටර්විව් එන්න කියලා එවපු ලියුම. මේ මටත් ඒ වෙලා තියෙන්නේ. කවුද ඒකද? මේ ඉන්ටර්විව් එකේදී මොනවද කරන්නේ? සහතික බලලා ප්‍රශ්න අහනවා. ප්‍රශ්නත් අහනවා. අනේ වන්දනා මට නම් මොකද්ද වගේ. මේ මම කියන්නම්. උඹ ඉස්සෙල්ලා ඵලයන් ඉන්ටර්විව් එකට. මම පස්සේ යන්නම්. උඹ ඉස්සෙල්ලා ගිහිල්ලා ඉවිල්ලා කියපන් උඹ ඉන්නේ හුයි මොනවද කියලා. මොනවද ඇහුවේ? අයියෝ මචං. ප්‍රශ්න 3යි ඇහුවේ. හරිම ලේසි. අනේ ඉතින් මට තියාපන්. පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාවට නිදහස ලැබුණේ කවද්ද කියලා. ඉතින් නෙවෙයි බං. මං කිව්වා 1818 ඉඳලා වරින් වර උත්සාහ කරලා 1948 කියලා. 1948. හරි ඊළඟට තමන් වඩාත්ම කැමති පුද්ගලයා කවුද කියලා ඇහුවා බං. ඉතින් මං කිව්වා ඒක කාලෙක කාලට වෙනස් වෙනවා. දැන් ඔබතුමා කියලා. හරි. ඊළඟට ලංකාව අසමත් රාජ්‍යයක්ද කියලා ඇහුවා. ඉතින් උඹ මොකද කිව්වේ? ඒක ස්ථිරවම කියන්න බෑ. මේ දවස්වල විවිධ මට්ටමේ පරීක්ෂණ පවත්වනවා. ප්‍රතිඵල ආවට පස්සේ ස්ථිරවම කියන්නම් කියලා කිව්වා. හරි. එච්චි ගුණපාල. හොඳයි. ගුණපාල කවද්ද ඉපදුනේ? 1818 ඉඳලා වරින් වර උත්සාහ කළා. හරියටම 1948. මොකක්? කවුද තාත්තා කවුද? ඒක මේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ දවස්වල නම් ඔබතුමා. මොකද්ද යකෝ ඒ හරුපේ? උඹට පිස්සුද නැත්නම් මට පිස්සුද? ඒක ස්ථිරවම කියන්න බෑ. මේ දවස්වල පරීක්ෂණ කරමින් සිටිනවා. ප්‍රතිඵල ආවම හරියටම කියන්න පුළුවන්. මොකද්ද යකෝ?